අපි පොඩි කාලේ කඩදාසි වලින් හදලා තියෙන රොකට්. ඒ රොකට් ඇති වෙනකම් පිටු ගණන් අපි යවලා ඇති. ඔන්න එනම් පොඩි කාලටයි අපි යනවා. ඉතින් අද රොකට් යවන්න හදන්නේ අපි ගලක් උඩ කරන ඇවල උඩ ඉඳන්. හරිද? අපි මෙතෙන් පොඩි සයිස් එකේ රොකට් එකේ ඉඳන් ලොකු සයිස් එකට එනකම් අපි රොකට් හදනවා. අඩෝ මේ පොඩි කාලේ රොකට් නම් යවලා ඇති ඕන් තරම් කඩදාසි. ඒ කියන්නේ අර පොත් එහෙම ඉරලා කරලා පිටු ඉවර වෙනකම් රොකට් හදලා යවලා තියෙනවා. දැන් අපි ඕක ලොකු වුණාට පස්සේ අපි රොකට් යවන්නේ නැහැ. ලොකු වෙලා රොකට් එකක් යනකොට කොහොම ආතල්ලයක්ද තියෙන්නේ කියලාත් බලන්න එපා. නැත්ත වැඩක් නැහැ. ලොලිපොප් එකත් හරි අපි යන් ආතල් එකේ ගම. පොඩක් ඩේන්ජරස් ගමනක් තියෙන්නේ. පත්ත මහන්සිය අර පල්ලෙහා ඉඳන් එන්නේ. සෑහෙන බෑවුමක. වයින් යන්න දෙන්න කෙලින්. ඔන්න දැන් අපි උඩටම ඇවිල්ලා තින්නේ. අපි එක එක සයිස් වලින් හදා ගන්න ඕනේ ඔක්කොම කලින් කඩදාසි රොකට්. සෑහෙන මාන්සි. දැන් මෙච්චර කාලයකට අපි රොකට් එකක් හදාගෙන එක්කම ගෙයි මිදුලේ ඉඳන් ඔහොමනේ යවන්නේ. හරිද? දැන් මට හිතුණා නෑ උස කන්දක් උඩකට ගිහිල්ලා කඩදාසි රොකට් එකක් යවන්න ඕනේ. හරිද? කොච්චර දුර යයිද? දැන් අපි මෙතෙන් ඉන්නේ සෑහෙන උඩකින් ඉන්නේ. හරිද? ඉතින් මේ උසකින් ඉඳන් රොකට් එකක් යවුව සාමාන්‍යයෙන් සැලකිය යුතු සෑහෙන දුරක් යන්න ඕනේ. දැන් අපි අද පොඩි උන් විදියට රොකට් යවනවා. නොකයි තත්ත්වේ. හරි ගයිස් අපි ගාලා තියෙන කොළ ටිකක් අපි මේකෙන් ලොකුම රොකට් එකට යනකම් දැන් හදනවා. අපි හදලා බලමු මේ එක එක සයිස් ඒවා කොච්චර දුර යන්න පුළුවන් වේද කියලා. මචං අවුරුදු ගානකින් මචං මම මේ විදියට රොකට් එකක් හදන්නේ. ඇත්තටම පොඩි කාලේ හැදුවට පස්සේ ආයි හදලා නැහැ. දැන් ආයි අපි පූර්ව ළමාවිය සංවර්ධනය කරගන්න යන ගමන් තමයි මේ ඉන්නේ. රොකට් හදනවා හරිනේ. වැරදියට හදනවා නම් කියන්නේ දැනුවත් කරන්න. මට දන්න එකෙක් හරි කියන් ඇයි මෙහෙම රොකට් එකක් හදලා යවන්න කලින් මේ අගට පිඹින්නේ කියලා. ඉතින් තෙල් ලෝඩ් කරනවද? ඔබ දන්නවද මම? මම දන්නෙත් නෑ. පිඹිනවා. අනිවාර්යෙන් පිඹිනවා. ඕනම රොකට් එකක් හැදුවට පස්සේ ඕනම කෙනෙක් යවන්න කලින් කළා පිඹිනවා. හැබැයි ඒකට හේතුවක් දන්නේ නෑ. හොඳේ. හේතුවක් දන්න එකෙක් ඉන්නවනම් ටක් ගාලා කමෙන්ට් එකක් දාපල්ලා. අම්ම යාර විසිල් බෝඩ් එක ගෙනාවත් රොකට් එකක් හදලා යවන්න. ඕ. අප්පා. එයි. එනම රයිස්. පියාදලා බස්. ඔව් අපි ලොකු රොකට් එකක් හදලා යවන්න හදන්නේ. නැත්තම් බෑ. අපි අර ඉස්සර නවලයක් හැදුවේ නැද්ද? නෑනේ. මම දන්නේ දෙමද? නෑනේ. ලොක් දිගාරන්කෝ මොම විදියට? අදාහ එක. මේ කොල්ලේ මේ විදියට දිනනකොට මේ අතර ආයි නවලා මිග් එක. ඔව් ඒ කියන්නේ ආවන්නේ ආයි අතර නවලා ඒක හදලා තියෙනවා මන්න හදලා යවලා තියෙනවා යන්න නොවනේ කොහොමද දන්නව අමාරු ඉන්නව නියම වැඩ මේක නියම විදිහට හදලා යවන කට්ටිය. සමහරක් ඒගොල්ලෝ ඉන්නවනේ ආයෙ අතට මෙන්නත් හදනවා. අතර මෙන්නත් හදන කට්ටිය ඉන්නවා. මගේ යාළුවෙක් හිටියා එහෙම. ඒකත් හොඳයි නේ ලුක් එක හොඳයි. මිග් එක. මේක අපි දික් අතර හදමුනේ. මේ අතට. ලොකු පැරිෂුට් එකක් හදන්න ඕනේ බං. හදමු ඒක. කියන්නේ කොළ 50ක 60ක විතරක හදන්න දහස් දාගමු. මචං ඒක නම් අන්බැලන්ස්ද දන්නේ. අන්බැලන්ස් නේ. ඔබ කලින් හදලා තියෙනවද ඔය කොළේක? නෑ මම මගේ පළවෙනි වතාවට මම මෙච්චර ලොකු රෝට් එකක් හදන්නේ. මගේ පළවෙනි වතාව මම මේ රෝඩ් එකේ රොකට් එකක් හදනවා දකින්න. නෑ මේක හීනිකෝ හරිය මේ කියන්නේ ඝනකම අඩු එකකින් මේ හැදුවොත් එහෙම හුලඟට දෙකර නෙවෙයිනේ. ඒක නම් කොහොමද කියලා කියන්නේ. නෑනේ. ඒත් තියනවා බං කොහේ හරි. ඒක හරියටම බැලන්ස් කරන්න බැහැ ඉතින්.
ඉතින් බඩරුල හරි මචං මේකට ඉරටක් තියලා මැදට කෝට්ටක් තියලා සෙලෝ ටේප් ගන්න හිතන්නේ ගියේ නැතුනොත් hina වෙන්න එපා කියලා දාහන් අන්තිම. ඕ මේවා ගියේ නැතුනොත් එහෙම උඹලා hina වෙලා කමෙන්ට් දාන්න එපා දෙකින් විතරක් මෙහෙම කියලා. හරිද? එහෙම තමයි මිනිස්සුන්ට වරදිනවා. වැරදුනාට ඒවා ඕගොල්ලෝ හිතන්න එපා. ඇදුවා බොසා. ඇදුවා කොහොමද බොසා? කොහොම සයිස් එක? ඇදුවා රොකට් එක. බලමු යවල එකපාර. එකපාරක් යවල යකෝ ආයි ගන්නද? ගියොත්. හරි. අපි ගාව තියෙනවා ලොකු ඉඳලා පොලින් ගස්සා. අපි ගාව මේ වෙනකොට ගුවන් යානා තියෙනවා ලොකු දෙකක් තියෙනවා. F7 වර්ගයේ එකක් තියෙනවා. ඊට පස්සේ F16 එකක් තියෙනවා. MiG එකක් තියෙනවා. පොඩි කුකාරා එකක් තියෙනවා. මේක නම් මේ නිකන් අර මොනවද කේලමා කියන ටයිප් එකෙන් දෙකක් තියෙනවා. හරිද? ඔක්කොම තියෙනවා 1 2 3 4 5 6යි. නෙන අපි උඩ කන්ද උඩටම යනවා. අර මුදුනේ වෙන්දා යෝ. කොහොමද ඉුවේ? හොල්ට යන්නේ. මේ අපේ මේ ගුවන් යානා කාර්මිකයෙක් පොඩි දෝෂයක් ආවා මේක එක ගුවන් යානයක ඒක පොඩ්ඩක් ෆික්ස් කරන්න ගමන් තියෙන්නේ. අපි ඒකේ කාර්මික දෝෂ ඉක්මනට හදාගත්ත ගමන් ඒකත් අපි ෆ්ලයි කරන්න හිතාගෙන ඉන්නවා. හරිද? හරි අපි දැන් බලමු. මොකක්ද ඔගේ තියෙන කාර්මික දෝෂේ? කාර්මික දෝෂේ කියන්න දැන් උඩ ඇයිද කියලා නිකන් ගාලා බලමු මේ මාරි. අන්න හිතන්නේ මේක ඇයි කියලා. අඩෝ එහෙම කියන්නේ බාබා. මෙතෙන් ඉඳන් යනවද තව කොහෙට යනවද? අර අයිනට යනවද? අයිනට අර අයිනටනේ. ඔව්. ආයන් අරගන්නකෝ. හරි. අපි යා එරෙන්ට. හරි. අව ඩිංගේ රොකට් යවනවා නිකම්ම ගියා වගේ වෙනවා. ඔන්න එහෙනම් තෙල් ගහනවා දැන් ඈ. තෙල් ගහන්න ඕනේ මුලින්ම මොන රොකට් එක ගැවුවත් ඒක එහෙම කළේ නැත්තම් මේ විදියට ෆූක් ගාලා තෙල් චුට්ටක් ගැවුව නැත්තම් උඹලා අර රොකට් යවන සම්ප්‍රදාය ඔයගොල්ලෝ දන්නේ නැහැ. අයික ඊට වඩා ටිකක් දුර ගිහින්. ඊට වඩා ටිකක් දුර ගියා මචං. මේක ඇයිද? ඔය තෙල් ගැහුවේ නෑ ඔකට. තෙල් ගැහුවේ නෑනේ. ආ. යන්නේ මොකද්ද මේ ක්‍රමවේද? මේක ඇයිද? ඔබ දානවද ඒක? දා. ඕ දාන්නෝනේ මුල ඉඳන් අප්පට සිරි වෙන්න යකෝ මෙච්චර මේ කන්දක් නැගලා රොකට් එකක් යවන්න ආවට පස්සේ යන්නේ නැහැ. ඇයි පණ නැද්ද? හරි අපි හරි ක්‍රමවේද හදලා නෑ. අප්ප කියන්නේ මේක නෙමෙයිද ක්‍රමවේද? ඔක තමයි ක්‍රමවේද. ඔක කොහොමද දන්නේ? හරියට යන්නේ ඒකේ බලන්න එකක්වත් ජය. අපි බලමු. මේක යන්න ඕනේ මචං. නිකන් ආසාවට පාරුන්නේ නෑනේ මචං. ඔය දැක්කනේ. මේක නම් කෙලින්ම බිම මචං. ඕකේ මේක කෙලින්ම බිම. පලයන්. ඒක ගියාවු දිගට යන්නේ. ඒක තමයි වැඩිම දුරක් ගියේ. අපි අර කොලයක් ගමුද? ඈ? කොලයක් අරන් ආයෙ හදලා යමුද? දැන් මෙහෙමයි. මට රොකට් යවන්න තියෙන ආසාව ගියා. හරිද? රොකට් යවන්න තියෙන ආසාව ගියා. මෙච්චර අමාරුයි තිබිලා මේ මොන මගුලක්ද මේ? දැන් එක්කෝ මේ වගේ උස තැනක ඉඳන් මෙහෙම කාඩ්බෝඩ් වලින් යවන්න හොඳ නැහැ. එහෙම නැත්තම් මෙතෙන්ට හුලක වැඩි. එහෙම නැත්තම් අපි රොකට් හදන්න දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නත් බෑ. අපි හැදුවා. අඩියයි හෙට මෙහෙටලා ආයි වැටුනේ. අඩියක වෙනස. තිබ්බේ යන්න අතන. අඩියයි වෙනස. එක රොකට් එකක් ගියාද කියන්කෝ මිදුල යවුවා මීට වඩා හොඳයි කියලා දැන් හිතිලා තියෙන්නේ. හරිද? ඉතින් ඔයගේ
අපේත් කාලේ කනවා අනේ මන් දන්නේ මචං මම මේකේ දවසක හරියට උඩන එක රොකට් එකක් හදනවා මචං මාව මොටිවේට් කරපන් මාව දැන් මොකද කරන්නේ